කට්ටිය අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩීටඩ YouTube channel එකට. ඉතින් ඔයා තාම අපි subscribe කරලා නැද්ද? How sad. එහෙනම් දැම්ම ගිහලා subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක වගේ යාළුවෝ හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් විතරක් ඔයාගේ යාළුවන්ටත් දෙන්න share කරන්න. මොකද හැමදාම කියනවා වගේ අපි හැමෝම එකට ගොඩ යන්න ඕන ගමනක් මේක. අද මම ඔයාලට කියන්න තියෙන්නේ තවත් එක අලුත්ම අලුත් සහ දැන්ට මම පාවිච්චි කරන හොඳම මිනි ට්‍රේඩ් ස්ට්‍රැටජි එකක්. ඉතින් ඔයා තාම ට්‍රේඩ් කරලා ලොස් කරලා නම් ඉන්නේ. ඔයාලට තාම හරියන ස්ට්‍රැටජි එකක් නැත්නම් මං හිතනවා ඔයාට මෙන්න මම අද කියලා දෙන මිනි ස්ට්‍රැටජි එක ඔයා හරියට හරි සයිකොලොජි එකකින් හරියට ප්‍රැක්ටිස් කරලා කරොත් ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මේ ඩිරයිව් එකේම තමයි බයිනරි ට්‍රේඩින් ගමනේදී වගේ. හරි. ඉතින් අපි වැඩි කතා නොකර අපේ සෙටප් එක හදාගමු. මෙතනදී මම ට්‍රේඩ් මෙතඩ් එක විදිහට පාවිච්චි කරන්නේ ට්‍රේඩ් ටයිප් එක විදිහට අප් ඇන්ඩ් ඩවුන් එකට තියෙන රයිස් ඇන්ඩ් ෆෝල් කියන එක. ඒ වගේම මිනිත් වලට ගිහලා ඩියුරේෂන් එක මම දාගන්නවා 5 මිනිත්. ඒ වගේම ඔයාලට ස්ටේක් එක ඔයාගේ මැනේජ්මන්ට් එක හරියට දාගන්න ඕන පුළුවන්. ඒ වගේම මතක ඇතුව මෙන්න මේ එලෝ ඉක්වල් කියන ඒ ටික් එකත් අනිවාර්යෙන්ම දාල්තිය ගන්න. එක දැම්ම කියලා වගේ ප්‍රොෆිට් එකට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේකින් වෙන්නේ ඔයාලට ඇඩිෂනල් දින තව chance එකක් හම්බෙන එක විතරයි. හරි. මේකද ඔයාලට 95 රිටර්න්යක් ගෙවනවා. ඒ කියන්නේ මේක high risk method එකක්. ඉතින් මම මේකට අපේ ට්‍රේඩින් එක ඕපන් කරගන්නවා. අපේ ඇනලයිස් එක කරගන්න. මම මේකදී ඉන්ඩිකේටර් තුනක් දැන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේකට අපේ මුලින්ම ට්‍රේඩින් එක සෙටප් එක හදාගන්නවා. මම මෙතන මාකට් එක ටින් එක දාගන්නවා. මොකද මම මෙතන ටින් එක දාගෙන තියෙන හින්දා ඔයාලට මේ කැමති මාකට් එක ගන්න පුළුවන්. අපිට එන්ට්‍රි එකක් මිස් වෙලා තියෙනවා. මම හිතන විදිහට බලමු. ඒ වගේම මෙතන කැන්ඩල් 1 මිනිත් වලට දාගෙන මේකත් කැන්ඩල් වලට දාලා තියෙනවා. ඉතින් මම මේකේ ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා මුලින්ම දාගන්නවා EMA එක. එහෙම නැත්නම් moving average exponential කියලා. ඔයාලට මෙතන EMA කියලා සර්ච් කරොත් ඔයාලට මේක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක වැදගත් වෙන ඉන්ඩිකේටර් එක නම් ඔයාලට මගේ ස්ටාර් මාක් එක දීලා ඒක පින් කරගන්නත් පුළුවන්. හරි. මම ඉන්ඩිකේටර් එක දාගන්නවා. ඔයාලට ඉන්ඩිකේටර් දැම්මම මෙන්න මේ වගේ තමයි chart එක පෙන්වන්නේ. මම ඉන්ඩිකේටර් එක ඩබල් ක්ලික් කරනවා. මේකේ මම ඉන්පුට් වලට ගිහිල්ලා මේකේ ලෙන්ත් එක 200 කියලා දාගන්නවා. හරි. ඒ වගේම ස්ටයිල් වලට ගිහිල්ලා මේ කලර් එකම ගහට පෙන කලර් එකක් දාලා මේකේ thickness එකත් මම ටිකක් වැඩි කරගන්නවා මට හොඳට පේන්න. සරලවම කිව්වොත් මේ EMA ලයින් එකකින් වෙන්නේ කැන්ඩල් මේක දැන් 200 EMA එක කරලා තියෙන්නේ මම 200 EMA එක. මොකද අපි මේකේ ලෙන්ත් එක 200 කරා. මෙතනදි වෙන්නේ කැන්ඩල් 200ක් අරගෙන ඇවරේජ් එකක් අරගෙන ඒ ඇවරේජ් එකේ ප්‍රයිස් එක තමයි මෙන්න මේ ලයින් එක ගමන් කරන්නේ. ඉතින් ඔයාලට මෙතන කැන්ඩල් 200ක අතුලට මාකට් එකේ තිබ්බ ට්‍රෙන්ඩ් එක බලා ගන්න මේ ඉන්ඩිකේටර් එක පාවිච්චි කරන්න පුළුවන්. සරලම කිව්වොත් මෙන්න මේ ලයින් එකට යටින් මාකට් එක තියෙනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවක අපි කියනවා මාකට් එක තියෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කියලා. ඒ වගේම දැන් ඔයාලට මේ මාකට් එක පේන විදිහට මෙන්න මේ ඉන්ඩිකේටර් එකට වඩා උඩින් මාකට් එක යනවා නම් අපි කියනවා මේකට අප් ට්‍රෙන්ඩ් අවස්ථාවක් කියලා. සහ අපි මේ වෙලාවේ පාවිච්චි කරන්නේ අප් ට්‍රෙන්ඩ් එකට දෙන සිග්නල් වලට එන ට්‍රේඩ් විතරයි අපි ගන්න. හරි. ඊට පස්සේ මම මගේ අනිත් ඉන්ඩිකේටර් එකත් පාවිච්චි කරනවා. ඒක තමයි MACD එහෙම නැත්නම් MACD කියලා කියන්නේ. MACD එකේ මේ horizontal line ටිකක් වඩ මෙතන කණු වගේ පේනවා. මේක අමතක කරලා මෙලොත් වඩ මෙතන line දෙකක් පේනවා. මේකේ ඔයාලට කියන්නේ මෙන්න මේ රතු පාට ලයින් එක ක්‍රොස් කරගෙන මෙන්න විදිහට නිල් පාට ලයින් එක පාතට ආවොත් නැත්නම්
අවොත් වාට බලාගන්න පුළුවන් නමය කියනවා මාකට් එක ඩවුන් වෙනා කියලා එන්නගේ නිල් රතු පාට ලයින් එක නිල් පාට ලයින් එක රොස් කරංගුට විල්ල කියන්නේ මාකට් එක ඩවුන් වෙන්න යන්නේ ඒවගේම ඒවගේ මෙන්න මේ මෙතනවාට දකින්න පුළුවන්ගෙන විදිහට මෙන්න මේ රතු පාට ලයින් එක නිල් පාටල ලයින් එකට වටා යටින් එහෙමන්නත්තන් මෙන්න මිනින් පාට ලයින් එක රතු පාට ලයින් එක ක්‍රොස් කරගෙන උඩර ගිහිල්ල තියෙනවනා මේ වෙරිදි මෙයා කියන්නෙන්නේ මාකට් එක ඉහල්ට යනහනත්තන් අපසිගනල්ල තම අපිට දෙන්නේ මැක්ටි ගොඩක් ජනපින්ඩිකට ගොඩක්කාට මත්නක පාවිච්චි කරනවා හරි මම තුන්වනින් නිගේට විදියට පාවිච්චි කරනවා හල් මූවින් නවරෙච්චක වට මෙතන එච්ච ඩබලය කියලා හල්මුව නවරෙච්චේ ගන්න පුළුවන් තින් වාල්ලක තැමුත් මේතට පේන්නේ වායකෙත් ඩබල් කලික් කල ඉන්ඩිගේට එක සෙටිං වලට ගේලා මේ කලලෙන් එකවාදා ගණ්ඩ හතක් විදිහට සහ ස්ටයිල් වලට ගිල්ලා මේ කලේගගේ හැට පේන පාටක් දාගන්න පුළුවන්වාට හරි දැන්වගේ සටප් එක දන්න වෙලයි අපි වනු මේගේ ට්‍රේඩ්ඩයක් ගන්නවද අවස්ථා මනාද ඇවිල්ල තියෙන්නේ කියලා මෙන්න මෙතන ගණ්ඩ පුළුව මෙතන ගන්න පුළුව හරි මුලින්වා බලනවා මෙන්න මෙතන මැක්්ඩීක දිහා වාට පේනවා මැක්්ඩිය එක නිල්පාට ලයින්නේ ක්‍රොස් කරගෙන රතු පාට ලයින් එක උඩට ඇවිල්ල කියලා ඒ කියන්නේ මාකට් එක ඩවන් ට්‍රෙන්ඩ් එක යන සිගනල්ලයක් අපිට මැක්්ඩීගෙන් දෙනවා ඒ වගේම ඊට පස්සා බලන්න ඕනා මෙන්න මෙතනවාගේ මේ පාරනස්තරගත්තරම් හරි වගේ ගොඩ පාටදනවා හරි මෙන්න මෙතනවාට වලා දෙසි එකද 200 රෝඩා යටින්න කැනල් තියෙන්නේ මංවර කලින්ගවා මාකට්ටක ඩවන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ ඒ කියන්නේ වාට මෙයක් තියෙනවා මාකට් එක ඩවන් වෙන්න යන්න කියලා යෝගම හල්මෝමි නවරේජික දිහා බැලුවොත් මෙන්න මේ හල්මෝමි නවරේදිගේ ඩිරෙක්ෂන් එක පැහැදිලි කව්වයකින් තියවනම් පාදට එයත් වාට කියන්නේ මාකට්ටගේ ට්‍රෙන්ඩ් එක ඩවන් ට්‍රෙන්ඩ් එකට හැරෙන්ඩයි යන්න කියන කියනත හැල්ල තියෙන කියන එක හරි මෙන්න මේ තුන් දෙනාම එක පාර අපිට කන්ෆර්මේෂන් දුන්නොත් අපි ඩවන් ඉන්ඩිකට යමන්නත්තං ෆෝල් ට්‍රේඩ් එකක් ලෙස් කරනවා හරි අපි බලනගේ තවත් අවස්ථාවක් මාකට් එක මෙතන ගන්න පුළුවන්න මෙතනත් වල්ට පේනවා මැක්්ඩී එකත් පාතර ක්‍රොස් කරලා තියෙනවා ඒවගේම හල්මෝනරේජී ඩිරෙක්ෂන් පාතට තියෙනවා සහ EMA ලයින් එක තියෙන්නේ මාකට් එකට කැන්ලුලට උඩින් ඒ කියන්නේ මාකට් එක තියෙන්නේ ඩවන් ට්‍රෙන්ඩ් එක මෙතනත්වාට තවත් ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ඇවිල්ලා තියෙනවා සහ අපි මේ අවස්ථා දෙකෙන් බැලුවොත් මේ දෙකම වින් කරලා තියෙනවා මොකද වාට සිගනල් එක දීලා තියෙන මේ කැන්ඩල් එකෙන් වා ට්‍රේඩ් එකට වෙන්න වෙනවා මෙන්න මෙයාගේ අංක 1 2 3 4 5 වාට පේනවා විනාඩි 5ක් ඇතුළත පැහැදිලිවම මෙයා ඩවුන් එකට ඇවිල්ලා කියලා 1 2 3 4 5 විනාඩි 5ක් ඇතුළත මේ ට්‍රෙන්ඩ් එක වින් කරලා තියෙනවා ඒ වගේම අයවා මෙතන බැලුවොත් වාට මෙන්න මෙයා සිගනල් එක දීලා තියෙනවා මෙන්න මේ කැන්ඩල් එකෙන් මාකට් එක ඩවුන් වෙනවා කියලා වයින්ට එන්න ඕන මෙන්න මේ කැන්ඩල් එකෙන් එතකොට ඒක බැලුවත් 1 2 3 4 5 මෙන්න මේ කැන්ඩලෙන් ඉවර වෙන්නේ එතනත්වා මේ ට්‍රේඩ් එක වින් කරලා තියෙනවා හරි මං හිතනවා දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එක සිගනල් දෙන සිගනල් එක ට්‍රේඩ් එකක් ගන්න එක පැහැදිලි ඇති කියලා අපි බලමු අප් ට්‍රෙන්ඩ් එකේ අප් සිගනල් එක ට්‍රේඩ් එකක් ගන්න කොහොමද කියලා නැග්ඩීක බලන්න එක ෂුවර්ම නෑ නමුත් හරි එන්ට්‍රියක් ඇවිල්ලා තියෙන එක හරියට අපිට ගන්න අමාරුයි බලමු
මෙතන බලමු අපි. ඔයාලට පේනවා මෙතනත් මේ MACD ලයින් එක රතු පාට ලයින් එක ක්‍රොස් කරගෙන නිල් පාට ලයින් එක උඩට ගිහිල්ලා තියෙනවා. ඒ වෙලේ EMA ලයින් එක තියෙන්නේ කැන්ඩල් වල වඩා පාතින්. ඒ කියන්නේ මේක අප් ට්‍රෙන්ඩ් එක අවස්ථාවක් සහ හල් මූවින් ඇවරේජ් එකේ ඩිරෙක්ෂන් එකත් ඔයාලට පේනවා පැහැදිලිව උඩට කර්ව් වෙලා තියෙනවා මෙන්න මේ කැන්ඩල් එකත් එක්ක. හරි. ඒ වුණා නම් අපි මෙන්න මෙතනින් ට්‍රේඩ් එකට එන්න වෙනවා. මෙන්න මේ කැන්ඩල් ලියරනත් එක්ක මෙයාගේ 1 2 3 4 5යි. හරි. ඔයාලට පේනවා විනාඩි 5ක් ඇතුළත ඔයා මේ ට්‍රේඩ් එක වින් කරලා තියෙනවා. මෙතනින් තමයි ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ මෙන්න මෙයාගේ. මිනි ට්‍රේඩ් කරද්දි සාමාන්‍යයෙන් ලයිව් ට්‍රේඩ් එකට එන්න අවස්ථා එන එක ගොඩක් අඩුයි. ඒකයි මම ඔයාලට හිස්ටරි කියන්නේ. ඉතින් මේ වගේම ඔයාලට ලයිව් මාකට් එකේ මේ ට්‍රේඩ් ගන්න පුළුවන්. සහ මේක මම මගේ ට්‍රේඩින් සෙෂන් වලට මම මේක පාවිච්චි කරනවා. ෆේවරිට්ම ස්ට්‍රැටජි එකක් අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලට කියනවා මගේ YouTube channel එක හොඳයි නම් ඔයාලා subscribe කරන්න. ඒ වගේම මගේ යාළුවන්ටත් share කරන්න. ඉතින් අපි ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් හැමෝටම ජය වේවා.